මචන්ලා මේ බලපල්ලා මම අලුතින් එකක් හොයාගත්තා. මේක තමයි අලුතින්ම ලීක් වෙච්ච එක. මේ බලපල්ලා උඹලා මාරේ විතරේනේ බං. මොකක්වත් ලීක් වෙන්න බෑ ටක් ගාලා බා ගන්නව නේද? උඹ නම් මෙතන නෙමෙයි බං හරියන්නේ. උඹ නම් හරියන්නේ නාසයකට. ඇයි පිටතක් වල ලීක් වෙච්ච බා ගන්නද? මේ පළයි යන්න. ඒ කට කවුද වනිතාවක් එනවා මේ පැත්තට. ඔය ෆෝන් එක ඔෆ් කරගන්නකෝ. කලින් දැකලත් නෑ වගේ. ඒකනේ බං. කලින් දැකලත් නෑ. වැඩි වයස පාටකුත් නෑ. පන්තිලේ නළුත් කෙල්ලෙක්වත් දන්නේ. පිස්සුද බං? ළමයි කාර්යය නම් යනවා. කට වොන් කතා නොකේ ඉඳපල්ලකෝ. Good morning naman. Mama තමයි සඳුන්. අම්ම තමයි වැඩ සෞඛ්‍ය ටීචර්. Good morning teacher. හරි ළමයි මට මුලින්ම ඔයාලගේ නම කියන්නකෝ. මම පවන් ටීචර්. මම තමයි මේකේ වැද්දා. මූ සමන් මූ සුපුන්. ඇයි සමන්ටයි සුපුන්ටයි වැඩ බැරිද? ඒකනේ ටීචර්. මටත් වැඩ පුළුවන්. ඒ වුණාට මම වැඩි ඒවා එළියට දාන්න යන්නේ නෑ. එතකොට සමන් ටීචර් අපි වැඩ විතරයි සද්දේ නෑ. එතකොට කොහොම මේ පන්ති කෙනෙක් ළමයි? සෞඛ්‍ය ටීචර් කෙනෙක් නැති හින්දා මම සෙල්ලම් කරන්න ගියා ටීචර්. ඔය තැන් වල ලව් කරලා ඇති. එතකොට ඔය ළමයි දුන්නයි එල්ලම් කරන්න ගියේ. පීඩා කරන එක ශරීර සෞඛ්‍යෙට ගොඩක් හොඳයි. ලව් කරන එක මානසික සෞඛ්‍යෙට ගොඩක් හොඳයි. අම්මෝ ටීචර්. අපිට ඔය අනම්මනම් වැඩ කරන්න වෙලාවක් නෑ. අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක වෙන්නේ නැති නම් ෆෝන් එක තියාගෙන බල බල ඉන්න. ඔව් ටීචර් අපි මේ ඔන්ලයින් වෙලක් සහ ගසක් වෙන්න ගැරීම පිළිබඳ පන්තියේ ගන්නපු පාඩමක් බලලා ඉතින්. ඒ කියන්නේ ළමයි ගාව ස්මාර්ට් ෆෝන් තියනවා කියන්නේ ඔය ළමයි WhatsApp group වලද නේද? ඔව් ටීචර්. අපේ පන්තියේ ගෲප් එකේ අපි තුන්දෙනාම ඉන්නවා. එහෙනම් ටීචර්ස් අපේ ගෲප් එකට ඇඩ් කරගන්නද? හරි මට ඔය තුන්දෙනාගේ නම්බර්ස් ටික දෙන්නකෝ. මම මගේ group එකට ඔයාලා වැඩ් කරගන්නම්. එහෙනම් ටීචර් පන්ති අනිත් ළමයිට දෙන්න කියන්නද? නෑ අද ඕනේ නෑ. හෙටම පාඩම් ටික පටන් ගමු. අදට ඔය තුන්දෙනා ඇති. මාරයින් දවස් 3 දිනේ මොකද්ද? නෑ ටීචර් මේ දවස් 3ක් වරිනවා කියලා මේ ෆෝන් එකේ තිබ්බා. ඒක කියලා මම මේ කියන්නේ. තමන් හිතන දේවල් මානසික සෞඛ්‍ය වගේම ශාරීරික සෞඛ්‍යයට බලපානවා. මට මතක තියාගන්න ඕන. හරි එහෙනම් අපි හම්බෙමු ළමයි. ආයිබෝවන් ටීචර්. කාණිය මස් කරලා ඉන්න ගන්න බැරි කීක. මොකද කරන්නේ?
කවුද යකෝ WhatsApp message එකක් දෙන්නේ? දැකලා පුරුදුයි වගේ. මේ අපි අලුතෙන් ආපු නඳුන ටීචර්නේ. මොකද දන්නේ? ඇයි ටීචර් සමන්ට දැන් අපේ ක්වාටර්ස් එක පැත්තේ එන්න පුළුවන්ද? මොකක් හරි වෙන්න වගේ යන්නේ. බෑ කියලා කොහොමද? ටීචර් මම ඉක්මනට එන්නම්. භාවනා හිතාගෙන ඉන්නේ ඌ තමයි වැද්දා කියලා. ඉක්මනට යන්න ඕන. සම්දීප සද්ද කරන්න තමයි ඇතුළට එන්නේ. සමන් ඇතුළට එන්නේ. එන්න සමන්. එන්න. බලන්නකො සමන් මේකේ හැමතැනම මකුල් දැන්. මම මේ සුද්ධ කරන ගමන් හිටියේ. සමන ඉක්මනටම ආවා. ඉතින් මට සුද්ධ කරගන්න බැරි වුණා. මම හිතුවේ ටීචර් හදිසියෙත් කියලා. හදිස්සිය දැන් තමයි සමන්. ඒ වලට මකුල් දැන් මගේ ශරීර සෞඛ්‍යෙ එච්චර හොඳ නෑ. එහෙනම් ටීචර් කොස්ස දෙන්නක මම අකුල් දැල්ලේ කරලා දෙන්නම්. හරි ටීචර් වැඩේ ඉවරයි. ගොඩක් ස්තුතියි සමන්. කවුද? කවුරුයි ඇවිත් වගේ සමන්. ඔයා පොඩ්ඩක් පිටපස්සට ගිහින් කවුරුයි දැක්කොත් හරියන්නේ. කවුද? මේ පවන් නේද? පවන් ඉක්මනට ආවද? එන්න පවන් ඇතුළට. පවන් එන්න ඇතුළට. ඉතින් පවන් ඉක්මනට ආවනේ. මම මේ ගේ අස් කළා විතරයි. මම හිතුවේ ටීචර් හදිසියෙත් කියලා. හදිස්සියෙන් තමයි පවන්. ඒ වගේ මෙහෙම බෑනේ. මම වොයිස් එකක් දාගෙන ඉන්නද? පවන් අනේ පවන්. මොකද ටීචර් කතා කරන්නේ? මෙච්චර ඉක්මනට ඔස්ටා ගත්තද? යකෝ මාර හදිස්සියක් නේ තියෙන්නේ. ඇයි ටීචර්? පවන් අනේ බලන්නකො පවන්. අර බාත්රූම් එකේ ඇති. ඒකේ කැරපොත්තක් තියෙනවා. අනික කැරපොත්ත මගේ ශරීර සෞඛ්‍යෙට හොඳ නැහැ. අනේ බලන්නකො පවන්. ඉන්දක ටීචර් මම වොස්ට්‍රූම් එක හොදා දෙන්නේ. හරි ටීචර් මම වොස්ට්‍රූම් එක හදුවා. ගොඩක් ස්තුතියි පවන්. පවන් මාර දක්ෂයි ලෙක්ස් හොදන්නේ.
කවුද? කවුද? පවන් එයා පොඩ්ඩක් පිටපත් දොරෙන් එළියට යනවද? කවුරු හරි ඇවිල්ලා වගේ. දැක්කොත් හරියන්නේ නැහැ පවන්. මම ටක් ගාලා කතා කරන්නම්. හරිද ටීචර්? මේ සුපුන් එන්න ගියකට. සුපුන් එන්න ගියකට. हाँ टीचर. සුපුන් මේ දෙන්නකෝ කවුරුහරි දකියි. එහෙනම් සුපුන් අපි ඉක්මනට වැඩේ ඉවර කරමුද? අම්මෝ ටීචර් කියන අදිස්සිය. හා කරමු. අනේ සුපුන් මේ ජනල් වලින් අපිව පේනේද? මට ගාන ටික දාගන්නත් බැරි වුණා. අනික ජනල් වලින් අපිව පේන එක මගේ ශරීර සෞඛ්‍යයට එච්චර හොඳ නැහැ. हाँ टीचर දෙන්න කොයි ජනලිස්ට් එක මන් දාලා දෙන්න. හරි ටීචර් වැඩේ ඉවරයි. අපේ වැඩේ පටන් ගමුද? අනේ ගොඩක් ස්තුතියි සුපුන්. ඔයා ලස්සනට වැඩේ කරලා. එහෙනම් සුපුන් එන්නකෝ කාමරයට යන්න පොඩ්ඩක්. කවුද? සුපුන් අනේ කවුරු ඇවිල්ලා වගේ. ඔයා පොඩ්ඩක් පිටට හතරෙන් එළියට යනවද? කවුරුද දැක්කොත් හරියන්නේ නැහැ. හරි ටීචර්. ඔබත් ආවද? උඹලා දෙන්න මොකද මෙතන කරන්නේ? අපි මෙතන වැඩක් හිටෙප්පා. අල්ලා බහින් නිකන් ඉන්න. ඵලයන් මොඩ ගන්න. පොඩ්ඩක් ඉඳලා. බං අපි දුන්දනා මෙතන ඉන්නවනේ. එතකොට කවුද දැන් දොරට තට්ටු කරේ? පොඩ්ඩක් ඉඳලා. ඔය අතු කවුලෙන් බලන්න. ඉතින් කසු ඔයා වෙලාවට ආව නේද? ඔව් සඳුනි. අද ටිකක් කලින් ඕක වුණා. ටවුන් එකේ බෝඩි මීටින් වල ඉඳලා ඉන්න බැරුණානේ. අදවත් ටිකක් ඉඳලා ඉන්න කියලා ආවේ. ඒ කොහොමද මිත්‍රෙක් මට මේක අස් කරගත්තේ? මට හොඳ ගොම්හරක් හොඳේ හම්බුණා කසම්. පැය දෙකකින් වැඩේ ඉවර වුණා. කොහොමද මුන්ද නල්ලගත්තේ? මම තුන්දෙනාටම ලිංගික අධ්‍යාපනය දුන්නා. තුන්දෙනාවෙන් දැන් ඇඹලියෝ වගේ. හරි ඒකෙන් වැඩක් නෑ. පොඩ්ඩක් නිදහසේ අදවත් තිමුකෝ. අපි මේක ලීක් කරමු. දීපංග ෆෝන් එක. අපි මේක රෙකෝඩ් කරලා ලීක් කරමු. ටීචර් අපේ ටාර් කරානේ. පොඩි ලැප්කක් තියෙන එක අපේ ශරීර සෞඛ්‍යෙට හොඳ නැහැ.